අද උයන්ඩ හාල්වත් නෑ. අද නම් විසුමක් වෙන්නේ නෑ. අන්න දේවයන් වහන්සේ මේ පැත්තට වඩිනවා වගේ. අද උයන්ඩ හාලුත් නෑ. මොකද කරන්නේ? අන්න ඇතුළට වඩින්න දේවයන් වහන්ස. ඒ අර හාල් නැති බට්ටික ගේනවද? අනේ හාල් නැතුව කොහොමද බත් ඉව්වේ? එහෙමයි දේවයන් වහන්ස. එහෙනම් මම ගිහින් එන්නම් බොල. ඔයා නම් ඇත්තටම මොලකාරයෙක්. හාමිනේ ප්‍රශ්නයක් ආවම බය වෙන්න ඕන නැහැ. මොලේ පාවිච්චි කළොත් ඕන තත්වයකින් බේරෙන්න පුළුවන්. මම අන්දරේ. ඔයාලා මගේ විඩියෝස් බලන්න කැමතිද? ෆොලෝ කරන්න.